සමකාසන්නව ඉන්න අපි පැයට කිලෝමීටර් 1670කින් පෘථිවි අක්ෂය වටේ කැරගෙන ගමන් අපි සූර්යයා වටේත් යනවා. අපිට දවස් 365ක් ඕන කරනවා සූර්යයා වටේ එක රවුමක් ගහලා. අපි කියන අවුරුද්දක් ඉවරයි කියලා. ඔයාලා දන්නවද මේ අවුරුද්ද ඉවර වෙද්දී අපේ කොච්චර වේගකින් සූර්යයා වටේ යනවද කියලා? අපි පැයට කිලෝමීටර් 1,07,000ක වේගකින් සූර්යයා වටේ යනවා. නිකමට හිතා ගන්න කොච්චර වේගයක් තියෙනවද අපි මේ හිටන් හිටියට. එකතන හිටියා. අපි අපේ අක්ෂය වටේ කරගෙනවා 1670ක් පැයට කිලෝමීටර් වේගකින් අපි සූර්යයා වටේ යනවා. එහෙම කරගෙන ගමන් පැයට කිලෝමීටර් 1,07,000ක වේගකින්. අපි විතරක් නෙවෙයි සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න අනිත් ග්‍රහ ලෝක. බුධ, සිකුරු, පෘථුවිය, අඟහරු, සෙනසුරු, නෙප්චූන්, right, යුරේනස් වගේ සියලුම ග්‍රහ ලෝක අපි දන්නා සූර්යයා වටේ ගමන් කරනවා. අපි චූටි කාලේ ඉගෙන ගන්නේ අපේ ඔළුවේ චිත්‍රයක් ඇඳලා තියෙන සූර්යයා එක තැනක ඉන්නවා. අපි මේක වටේ මෙන්න මේ විදියට කරකිනවා කියලානේ. ඇත්තටම එහෙම නෙවෙයි වෙන්නේ. අපේ සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයම අරගෙන එයත් රවුමක් ගහනවා අපේ මිල්කි වේ ගැලැක්සි එක. මිල්කි වේ ගැලැක්සි එක මැද්දේ තියෙන සැජිටේරියස් A කියන සුපර් මැසිව් බ්ලැක් හෝල් එක කළු කුහරේ වටේ. සූර්යයා සැජිටේරියස් A වටේ යන්න එයාගේ වේගය තියාගන්නවා 8,28,000ක් පැයට කිලෝමීටර් 30 වේගයක්. නිකමට හිතන්න. අපි මෙහෙම හිටියට අපි අපේ අක්ෂය වටේ කරකිනවා. අපි සූර්යයා වටේ යනවා. දැන් සූර්යයා යනවා සැජිටේරියස් A කියන අපේ මිල්කි වේ මන්දාකිනිය මිල්කි වේ ගැලැක්සි එකේ වැඳ ඉන්න සුපර්මැසිව් බ්ලැක් හෝල් එක කළු කුහරේ වටේ 8,28,000ක. නිකමට අපි ගණන් හදලා බැලුවොත් අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය වේගයකට ගියොත් 9,40,000ක විතර පැයට කිලෝමීටර් වේගකින් අභ්‍යවකාශයේ යන ගමන් තමයි මේ ඉඳගෙන අපි හිටගෙන අපි කතා කරන ගමන් ඉන්නේ. නිකමට හිතන්නකො වේගය කොහොමද කියලා. ඒ වගේම අපිට මෙච්චර වේගයක් තියෙද්දි අපිට ඒක දැනෙන්නේ අන්න අර සාපේක්ෂ ප්‍රවේගයෙන් හින්දා. මම මෙහෙම කිව්වොත් අපි මේ ඉඳගෙන අහස දිහා හරි කොහේ හරි බලද්දි ඇත්තටම අපි අභ්‍යවකාශ යානයක් වෙන පෘථිවිය උඩ නැගලා අපි මේ අභ්‍යවකාශයේ සැරිසරනවා කිව්වොත් ඔයා පුදුම වෙන්න එපා. ඒ වගේ গুপ্ত අපි නොදන්න තවත් දේවල් ටිකක් මේ ඇස්ට්‍රොෆිසික්ස් එක්ක ඔයාලා අපි හැමෝම ආස කරන ඒ තරු රටා ග්‍රහලෝක හඳවල් ඕවත් එක්ක කතා කරමු ඉස්සරහට.